වසර 2500කට එහා අතීතය. රජගහනුවර මේ උදැස්සන සිංහල නම් තරුණයා තෙත සහිත හිසින් තෙත වස්ත්‍රයෙන් යුතුව අහසටත් පොළවටත් සතර දිශාවටත් වන්දනා කරනවා. මේ දසුන දකින බුදුරජාණන් වහන්සේ ඔහුට දේශනා කරනවා ගිහි විනය හෙවත් ගිහි ජීවිතයේ කැඩපත බඳු වූ සිංහලෝවාද සූත්‍රය. එහිදී බුදුරජාණන් වහන්සේ පෙන්වා දෙනවා ලෝකයට එළිය දෙන නැගෙනහිර දිශාව නියෝජනය කරන්නේ අන් කවරකුවත් නොව අපේ ආදරණීය දෙමාපියන් බව. අද එපික් සාගා ශ්‍රී ලංකා තුළින් අපි කතා කරන්නේ පවුලක පැවැත්ම තීරණය කරන ඒ රන්වන් ධර්මතාවයන් 10 ගැනයි. පළමුවෙන්න මාව කුඩා කල හදා වඩාගත් දෙමාපියන්ව ඔවුන් මහලු වූ විට මම ඉතා ආදරයෙන් රැක බලා ගන්නවා. ඔවුන්ට කන්න බොන්න බෙහෙත් හේත් ලබා දෙනවා කියන උතුම් චේතනාව. දෙවැන්න දෙමාපියන්ට තනිව කරගත නොහැකි බර වැඩ ඔවුන්ගේ වගකීම් තමන්ගේ කරටගෙන ඉටු කර දීම. තුන්වැන්න තමන්ගේ පවුලේ නාමය පරම්පරාවේ ගෞරවය සහ සාරධර්ම ආරක්ෂා කරමින් ජීවත් වීම. සතරවැන්න දෙමෝපියන් සතු දේපල සහ දායාද නාස්ති නොකර ඒවා රැකගැනීමට තරම් සුදුසු ගුණවත් දරුවෙකු වීම. පස්වැන්න සහ වැදගත්ම කාරණය දෙමව්පියන් මිය ගිය පසු ඔවුන් අමතක නොකර ඔවුන් වෙනුවෙන් දානමානදී පින් අනුමෝදන් කිරීම. මේ බැඳීම් දෙපැත්තටම සාධාරණයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙමව්පියන්ගෙනුත් දරුවන්ට ඉටුවිය යුතු යුතුකම් 5ක් තිබෙන බව. පළමුවැන්න දරුවන් පාපයෙන් වැරදි ක්‍රියාවන්ගෙන් සහ නරක මිතුරන්ගෙන් ගලවා ගැනීම. දෙවනුව දරුවන්ව යහපත් දේ තුළ යහපත් ගුණධර්ම තුළ පිහිටවීම. තෙවනුව දරුවන්ට අනාගතයේ තනිව නැගී සිටීමට අවශ්‍ය හොඳ ශිල්ප ශාස්ත්‍රයක් රැකියාවක් හෝ කලාවක් ඉගැන්වීම. සිව්වනුව දරුවන් සුදුසු වයසට පැමිණි විට ඔවුන්ට ගැලපෙන යහපත් සහකරුවෙකු හෝ සහකාරියක ආවාහ විවාහ කිරීම. පස්වනුව සුදුසු කාලයේ පැමිණි විට තමන් සතු දීපල මසුරු නොවී දරුවන්ට පවරා දීම. නැගෙනහිර දිශාව නමස්කාර කිරීම කියන්නේ හුදෙක් ඉර දෙස බලා වැඳීමම නොවේ. මේ යුතුකම් සමුදාය ඉටු කිරීමයි. අද සමාජයේ බොහෝ පවුල් ආරවුල් වලට විසඳුම ඇත්තේ වසර 2500කට පෙර දේශනා කළ මේ ධර්මයන් තුලයි. ඔබේ දෙමාපියන්ටත් ඔබේ දරුවන්ටත් මේ පණිවිඩය ඇසෙන්නට සලස්වන්න. හෙළ ඉතිහාසයේ සැඟවුණු කතා සොයාගෙන යන ගමනට එකතු වන්න. එපික් සාගා ශ්‍රී ලංකා අපේ channel එක subscribe කරන්න.